තනි ගෑන් ළමයෙක් වෙනුවෙන් වසර ගණනාවක් ජපානයේ දුම්රියක් ධාවනය කරා කියලා ඔයා දන්නවද? කමි ශිරටෝරි කියන ග්‍රාමීය දුම්රිය ස්ථානය අඩු පාවිච්චියේ හින්දා වසා දමන්න ජපාන බලධාරීන් තීරණය කරා. නමුත් ඔවුන් පස්සේ දැනගන්නවා කනා හරාඩා කියන ජපන් පාසල් ශිෂ්‍යයාව හැමදාම පාසල් යන්න මේ දුම්රිය පාවිච්චි කරනවා කියලා. ඇයට පාසලට යන්න තියෙන එකම විදිය මේ දුම්රිය. ඒ නිසා සාකච්ඡා කරපු බලධාරීන් තීරණය කරනවා ඇය වෙනුවෙන් මේ දුම්රිය හැමදාම ධාවනය කරන්න. හැමදාම උදේට ඇයව නංගගෙන මේ දුම්රිය පිටත් වෙනවා. ඇය පාසල් ඇරලා එනකන් මේ දුම්රිය නතර කරන් බලන් ඉන්නවා. ඇය පාසල් ඇරලා ආවට පස්සේ මේ දුම්රිය ආපහු ඇයව නංගගෙන පිටත් වෙනවා. ඇය ඇරෙන්න වෙන කිසිම මගියෙක් මේ දුම්රිය ගමන් කරන්නේ නැහැ. වසර ගණනාවක්ම මේ විදියට මේ දුම්රිය ධාවනය වෙනවා. 2016 දී ඇය පාසල් ගමන අවසන් කරලා උපාධාරණයක් බවට පත් වුණාට පස්සේ තමයි ජපාන බලධාරීන් තීරණය කරන්නේ මේ දුම්රිය ස්ථානය වහලා දාන්න. ඒක ළමයෙක් ගුණත් අධ්‍යාපනය රටකට කොච්චර වටිනවද? ඒ වෙනුවෙන් රටකට කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා බලගත්තු පණිවිඩයක් ජපානය මේ හරහා ලෝකෙට දීලා තියෙනවා.